මේ ප්‍රශ්න 10න් 8කට උත්තර දන්නවා නම් ඔයා නියම මීටරයක් කියලා කියනවට වඩා අපි ඔබට කියන්නම් මේකේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නම් ඔයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා. මොකක්ද ඒ කාරණේ? ඒ ගැන සම්පූර්ණ විස්තරය කියන්න මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන මොලේ ටියුන් කරගෙන එන්න. දීකිරට කවුද සාක්ෂි කියන්නේ? බලලුන් ලවා මොන ඇට බෑවීම කියලාද කියන්නේ? කොස් ඇට. කොස් ගහ ප්‍රසිද්ධ මොන ගහ හැටියටද? බත් ගහ. බත් රටටම දෙන්න පරාක්‍රම සමුද්‍රය හැදුව රජතුමා තමයි පරාක්‍රම බාහු රජතුමා. පරාක්‍රම බාහු රජතුමා පාලනය කළ ඓතිහාසික රාජධානිය වෙන්නේ පොළොන්නරුව. පොළොන්නරුව වගේ ප්‍රදේශවල අතීතයේ ගම් පිටින් විනාශ කරපු මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක් තිබුණා. මොකක්ද ඒ? මැලේරියාව ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කළා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළ අවුරුද්ද මොකක්ද? 2016න් පස්සේ අද වෙනකම් ලංකාවේ වේගයෙන්ම පැතිරෙන මදුරු රෝගය වෙන්නේ ඩෙන්ගු. ඩෙන්ගු බෝ කරන මදුරුවගේ නම තමයි ඒඩිස් ඒජිප්ටයි. සාමාන්‍ය මදුරුවෝ රෑට සද්ද දාලා ලේවුරා බොනකොට මේ ඩෙන්ගු මදුරුවා දවල් කාලේ ඇවිල්ලා වැඩිපුරම ඔබේ වලලු කර ආශ්‍රිත ප්‍රදේශවලට දෂ්ට කරන්න ඇයි කියලා දන්නවද? උත්තරේ දන්නවනම් දැම්ම කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මේ තප්පර 3 ඉවසලා ඉන්න. අපි කියන්නම් සම්පූර්ණ විස්තරය. සාමාන්‍ය මදුරුවන් අපි රෑට නිදාගෙන ඉන්නකොට අපි ගාවට ඇවිල්ලා කෑ ගහලා ලේ බිව්වට මේ ඩෙන්ගු බෝ කරන ඒඩිස් ඒජිප්ටයි කියන්නේ දවල් කාලේ දඩේමේ යන බොහොම දක්ෂ මදුරුවෙක්, ඒ වගේම ඝාතකයෙක්. දවල් කාලේ අපි අවදියෙන් ඉන්න නිසා උන් වැඩිපුරම දෂ්ට කරන්නේ අපේ ඇඟේ පහළම කොටසට, විශේෂයෙන් වලලු කර ආශ්‍රිත ප්‍රදේශවලට කියලායි කියන්නේ. හැබැයි මේක මදුරුව අපිට නොපිනේ ඉන්න හිතාමතා කරන උපක්‍රමයක් නෙමෙයි. විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මේ මදුරුවන් අපේ යටිපතුල් වලින් නිකුත් වන ගන්ධයට සහ සමේ ඉන්න විශේෂ බැක්ටීරියා වලට දැඩිව ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඔවුන් ගොඩක් වෙලාවට පියාඹන්නේ බිමට ආසන්නව. අනෙක ඔබට හිතනවා ඇති මේ මදුරුව දෂ්ට කරනකොට කිසිම ශබ්දයක් නැහැ කියලා. ඔවුන් හරිම නිහඬයි කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔවුන්ගේ පියාපත් වලිනුත් ශබ්දයක් එනවා. නමුත් ඔවුන් අපේ කනට ගොඩක් දුරින්, ඒ කියන්නේ අපේ කකුල් හරියේ ඉන්න නිසා අපිට ඒ ශබ්දය හරියට ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ කේටේ තියෙන විශේෂ රසායනික ද්‍රව්‍යයක් නිසා දෂ්ට කරන මොහොතේ අපිට වේදනාව දැනෙන්නෙත් නැහැ. ඒක හරියට මදුරුවා පාවිච්චි කරන ස්වභාවික නිර්වින්දනයක් වගේ. මේ සූක්ෂම මදුරුවා දවල් කාලේ හැංගිලා ඉන්න වැඩියෙන්ම කැමති අඳුරු සහ සිසිල තැන්වල. ඒ කියන්නේ මේ මොහොතේත් ඔබ ඉන්න කාර්යාලයේ මේසයට නැත්නම් ගෙදර පුටුව යට මේ ඝාතකයා හැංගිලා ඉන්න පුළුවන්. ඒ නිසා අදම මේ ගැන සැලකිල්ලක් දක්වන්න. දවල් කාලෙට දණහිසෙන් පහළ ආවරණය වන පරිදි ඇඳුම් අදින එක, එහෙම නැත්නම් මදුරු විකර්ෂකයක් පාවිච්චි කරන එක මේකට ඉතා හොඳ විකල්පයක් කියලායි කියන්නේ. මේ දේවල් පාවිච්චි කළාට මදි ඔබේ ගෙවට, ඔබේ කාර්යාලයේ අවට ප්‍රදේශය පිරිසිදුවද තියෙන්නේ කියලා හොඳට හොයලා බලන්න. එහෙම නැතු වුණොත් ඒකේ හානියත් ඔබට සිද්ධ වෙයි. ලෝකෙ කොච්චර දියුණු වුණත්, මිනිස්සු කොච්චර ලොකුයි කියලා කිව්වත් මේ පුංචි මදුරුවෙකුට අපි තාමත් ඇඹරෙනවා. ඒක තමයි මේකේ තියෙන භයානකම. ඩෙන්ගු මාරාන්තිකයි. ඒක වළක්ව ගන්න IQ පාවිච්චි කරන්න.